AER එක දිහා බලද්දි. නිකන් ප්‍රචාරය කරන කට්ටිය හැරවැටෙන්නේ නැතුව වැඩිම AER එකක් දැන් ඉතුරුම ගින්ම තෝරගන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. අද මම කතා කරන්න හිතුවේ annual effective rate සිංහලෙන් කිව්වොත් වාර්ෂික ඵලදායී අනුපාතය. දැන් ඔයාලා බැංකුවකට ගියාම එහෙම නැත්නම් ෆයිනෑන්ස් කම්පැනි එක ඇඩ් එකක් දැක්කාම ඔයාලා කියනවා අපේ ඉතුරුම් ගිණුමට 15%ක පොලියක් දෙනවා අපේ ෆික්ස් ඩිපොසිට් එකට 18%ක් කියලා. හැබැයි ඔයා කවදාවත් හිතුවද එකම පොලි ප්‍රතිශතය කිව්වට සමහර තැන්වලදී අවුරුද්ද අන්තේ අපේ අතට ලැබෙන ගාණ පොඩ්ඩක් විතර වැඩි වෙන්න පුළුවන්. නැත්තම් ලෝන් එක ගත්තාම අපි ඇත්තටම ගෙවන පොලිය එයාලා කියනවට වඩා චුට්ටක් විතර වැඩි වෙන්න පුළුවන් කියලා. අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි AER annual effective rate. annual effective rate කියන්නේ සරලවම කිව්වොත් බැංකුවක් හරි මූල්‍ය ආයතනයක් හරි පොලිය ගණන් කරන විදිය. ඒ කියන්නේ මාසෙකට සැරයක්ද අවුරුද්දට සැරයක්ද දේවල් සලකා බලලා අවුරුද්දක් තුළ ඔයාට ඇත්තටම ලැබෙන ප්‍රතිලාභය. එහෙම නැත්නම් එයා ඇත්තටම ගෙවන්න ඕන පොලි ප්‍රතිශතය කීයද කියන එක. ගොඩක් වෙලාවට එයාලා ලොකුවට ප්‍රචාරය කරන්නේ නාමික පොලි අනුපාතය. ඒ පොලිය අවුරුද්දක් ඇතුළත කීප සැරයක් එකතු වෙනවා. කීප සැරයක් එකතු වෙනකොට ඒකට අපි කියනවා සංයුක්ත පොලිය. එහෙම නැත්නම් පොලියට පොලිය එකතු වෙනවා. අපිට ඇත්තටම ලැබෙන හෝ ගෙවන ගාණ වෙනස් වෙනවා. අන්නේ ඇත ගාණ තමයි AER එකෙන් පෙන්වන්නේ. උදාහරණයකින් බලමු. හිතන්නවා A හා B බැංකු දෙකක් තියෙනවා කියලා. ඒ දෙකේම වාට 110ක පොලියක් තමයි දෙන්නේ. ඒ බැංකුව පොලිය ගණන් කරලා ගිණුමට දානවා අවුරුද්දට එකම එක සැරයක්. ඒත් එතකොටම ඒකේ AER එක 110ම තමයි. B බැංකුව අර 110 පොලිය මාස්පතා ගණන් කරලා ඔයාගේ ගිණුමට එකතු කරනවා. එතකොට පළවෙනි මාසේ ලැබුණු පොලියටත් දෙවෙනි මාසේ පොලියක් ලැබෙනවා. ওই විදිහට පොලියටත් පොලිය එකතු වෙනවා. අවුරුද්ද අන්තිමේදී ඔයාට A බැංකුවට වඩා ටිකක් වැඩිපුර මුදලක් ඔයාට ලැබෙනවා. ඒ කියන්නේ B බැංකුව ER 110ට වඩා ටිකක් වැඩි. සමහර විට 10.47ක් වගේ. දැක්කද? ඒක තමයි නාමික පොලිය කිව්වට AER එකේ වෙනස. ඉතින් AER එක දැනගන්න ඉන්න එක කොච්චර වැදගත්. අපි පොඩ්ඩක් සංසන්දනය කරමු. එක එක බැංකු දෙන දීමන ඇත්තටම කොච්චර වාසිදායකද අවශ්‍යතාවයකද කියලා හරියටම බලා ගන්න පුළුවන් AER එක දිහා බලද්දි. නිකම් ප්‍රචාරය කරන කට්ටිය හැරවැටෙන්නේ නැතුව වැඩිම AER එකක් දෙන ඉතුරුම් ගිණුම තෝරගන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. ඇත්ත තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. නෑක් ගන්නව නම් අඩුම AER එකක් තියෙන තැනකින් ගන්න එක තමයි වාසි. මොකද වාට එතකොට ඇත්තටම ගෙවන පුලිය අඩුයි අවසානයේ. ඒ නිසා ඊළඟ සැරේ ඔයා බැංකුවක් ඉතුරු කිරීමක් හරි නෑක් හරි ගන්න යනකොට අනිවාර්යෙන් මෙන්න මේ AER එක ගැන හරියටම බලන්න. ඒ කියන්නේ වාර්ෂික ඵලදායී අනුපාතය කීයද කියලා. annual effective rate. AER එක තමයි ඔයාට සම්පූර්ණ ඇත්ත චිත්‍රය පෙන්වන්නේ. ඒක ඔයාගේ සල්ලි ගැන බුද්ධමය තීරණයක් ගන්න උදව් කරනවා. හොඳයි. අද මම මෙතනින්